මේ දවස්වල වැස්සත් එක්ක ඩෙන්ගු රෝගය ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇත්තට මෙතන චූටි මදුරුවෙකුට අපේ ජීවිතේට මේ තරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හීනකින්වත් හිතුවේ නෑ නේද? වැස්සත් එක්ක අපේ නිවසේ වටපිටාව අසල ඩෙන්ගු බෝ වෙන තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඇත්තට ඩෙන්ගු වගේ රෝගයක් අපිට හැදුනොත් එහෙම අපි කායිකව, මානසිකව, ආර්ථික වශයෙන් ලොකු පීඩාවට ලක් වෙනවනේ. නේද? ඩෙන්ගු රෝගයෙන් ආරක්ෂා වෙන්න නම් අපිට පුළුවන් වටපිටාව අසල සුද්ධ කරගන්න. හදිසියෙවත් ඩෙන්ගු වගේ ලෙඩක් අපිට හැදුනොත් එහෙම ඒ වෙනුවෙන් එන රෝහල් වියදම් වෙන කෙනෙක් දරනවනම් ඔයා කැමති නේද? ඇත්තටම ඩෙන්ගු කියන්නේ එක් ව්‍යසනයක් විතරයි. අතීතයේ මේ වගේ ව්‍යසන ගොඩක් ඒවට අපි මුහුණ දීලා තියෙනවා. අනාගතෙත් අපි දන්නේ නැහැ මොන වගේ ව්‍යසන වලට මුහුණ දෙන්න වෙයිද කියලා. ඒත් කල්තිය අපිට ඒ ගැන සූදානම් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඒක මානසික වශයෙන්, ආර්ථික වශයෙන් අපිට ලොකු සහනයක් වෙනවා. නේද? මං කැමති ඔයත් එක්ක ඒ ගැන කතා කරන්න. මං හිතනවා ඔයත් මාත් එක්ක කතා කරන්න කැමති. ඔයා මට කෝල් එකක් දෙන්න. මම කාංචනා.